කාටුන් පෙළේ කිනික පෙළ ගැස්වන්නට මා සූදානම් ඔබ සූදානම් නැති රස විඳින්නට ලංකාදීපේ පංකජ රුවින්දගේ සරදම් මෙන්න දේශපාලකතුමා සහ සරදම් අතර පුරුදු කතා බහ මොකද මේ රිමාන්ඩ් වෙන අය අත්උස්සගෙන යන්නේ දේශපාලකතුමා අද සරදම් කියනවා ඒ දෑත් ශක්තිමත් කරන්න ගිය අය කියලා දෑත් ශක්තිමත් කරන්න ගිය අයලු අත්උස්සගෙන යනවා එනවා පේන්නේ දැන් මේ රිමාන්ඩ් ගැන කතන්දරයක් කළා කෙනෙක් ඉඳලා තියෙනවා බන්ධනාගාරේ ඉඳලා යකඩ දම්බල් කඩාගෙන භූතයෙක් කියලා අපි දෙස බලනවා දිවයිනේ උදේ විමලස්තරිගේ කාටුනේ මේ මෙන්න බලන්න කවුද කියලා නෝනා මේ ඉන්නේ ඉන්දියාවේ චෙන්නයි වල නෝනා ජයලලිතා නෝනා යකඩ දම්බල් කඩාගෙන භූතයෙක් කියලා අර බලන්න කොයි පැත්තටද එන්නේ කියලා පුංචි ශ්‍රී ලංකාව පැත්තට දත නියවගෙන එන ආකාරයයි දක්නට ලැබෙන්නේ ඊළඟ කවිය ලංකාදීපේ තලන්ගේ අනේද කියන්නේ මෙන්න බලන්න කවිය එනපොට බලා දිව එක එක අතට නවා පවසන රස කතා කැටයම් හැඩට දමා ගරු රෙජිනෝල් අප හිතවත් ඇමතිතුමා ගැහුවොත් මැස්ස වැල යන පැත්තටම තමා රෙජිනෝල් ඇමතිතුමා විතරද වැල යන පැත්තට මැස්ස ගහන්නේ අපි බලමු තවත් කවුරු හරි එහෙම ගහන කෙනෙක් ඉන්නවද කියලා කාටුන් වල තියෙනවා ලංකාදීපේ දාසගේ කාටුනේ මෙන්න අන්න පඬුපුල් ආසනයේ ඉඳගෙන ඉන්නවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අර ශක්තිමත් දෑත් ඔසවාගෙන පෙන්눔 කරන ආකාරයක් පේනවා ඒවයි යකඩ දම්බැල් තියෙනවා කෑ ගහලා අහනවා පඬුපුල් ආසනයේ උණු වෙන්නේ නැද්දෝ කියලා උණු වෙන පාටක් පේන්නෙම නැද්ද ක්‍රීඩාංගණයකට නමක් දාලා රාජදාසයි වයිෆුයි ඒ අසලින් යනකොට කතා බහක් ලංකාදීපේ තලංගම ජයසිංහගේ පලාමල්ල මේ හොඳට බලන්න රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය කියලායි නම දාලා තියෙන්නේ ක්‍රීඩාංගණයට රාජදාසගේ වයිෆ් රාජදාසගෙන් අහනවා ජීවත්ව ඉඳද්දි දේශපාලඥයින්ගේ නම් දාගන්නේ නැහැ කියලා කිව්වා නේද අපේ මහත්තයෝ ඒතකොට රාජදාස රාජිත සේනාරත්න ක්‍රීඩාංගණය කියන බෝඩ් එක බලලා කියනවා උන්නේ මැරිලා ඉපදිලා කියලා අර දෑත් ඔසවාගෙන යන තැන කොහෙද දැන් ඉස්සර ගියේ වෙන තැනකටනේ එතනට දොරක් වෙනස් කරලා තියෙනවා පරණ විදියට ලංකාදීපේ දාස හපොලානගේ සුවාරිස් මෙන්න බන්ධනාගාරයේ තිබුණු සුපුරුදු දොර දැන් නැහැ ඒක ගලවලා අයින් කරලා දාලා දොරක් ඉස්සර අරලියගහ මන්දිරයේ තිබුණු සැලුන් දොරයි දාලා තියෙන්නේ මොකද්ද මේ සංකේතවත් කරන්නේ බන්ධනාගාරයට එන්නත් පුළුවන් යන්නත් පුළුවන් කියලාද ඉස්සර දෑත් ශක්තිමත් කරන්න ගියායද මේකට එන්නෙත් මේකෙන් යන්නෙත් කොමුණත් සැලුන් දොරයි කරලා තියෙන්නේ දැන් බන්ධනාගාරයලු ලංකාදීපේ නිමල් ජයශාන්තගේ කාටුනේ මේ අධියරෙන් අධියර බලාගෙන යන්න පුළුවන් අර ජනාධිපතිවරණයට කලින් සරම කැහපොට ගහගෙන මුගුරක් අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මල් ළඟ ෆයිල් තියෙනවා ඊට පස්සේ පරාජයටපත් වෙලා බොහොම කනගාටුවෙන් කියනවා මං හොරුන්ට දඬුවම් කළේ නැහැ කියලා තව ටික දවසක් ගිහිල්ලා කියනවා හොරු ඉන්නවා නම් අල්ලන්නේ නැත්තේ ඇයි කියලා ඊට පස්සේ 3 දෙනෙක් ඉන්නවා රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා බලන්න හොඳට කවුද කියලා ඒ 3 දෙනා ඉන්න අතරේදී රටේ ජනතාවගෙන් කෙනෙක් අහනවා සර්ගේ ළඟ තියෙන ෆයිල් ටික දැන්වත් එළියට ගමුද කියලා පියවරෙන් පියවරයි දැක්කේ අර වැල යන අතට මැස්ස ගන්න තවත් කෙනෙක් මේ රිවිරි අසංගිදුනිල්ගේ තිරස් දයසිරි ජයසේකර වගේ නේද පේන්නේ ඉන්නේ වැල යනවා වැලේ නම බලන්න වැලේ නම යහපාලනය අන්න ඒක දලුලා වැඩෙන්නට මැස්ස ගහන ගමන් කියනවා විමල් ගම්මන්පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කනවා කියලා වැල යන පැත්තට මැස්ස ගහනවා ඒ මැස්ස ගහද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මොනවද වෙන්නේ ලංකාදීපේ තලන්ගේ ඒතුමාගේ ගෙදරට මේ පාර ගිහිල්ලා ඉන්නේ පුංචි උදේ ගම්මන්පිල කියන උසාවියෙන් කට්ටියටම අප ලැබුණා මචං එතකොට ඒතුමා කියනවා ඒ වුණාට පුතෝ හෙට අනිද්දා මහචන්දයක් එනවා ගම්මන්පිල අහනවා ඉතින් ඒකෙන් නම් කට්ටියටම අපත් නැතිව යයි කියද්දී අර බලන්න කරන්ට් එක වැදිලා වගේ ඉන්න ආකාරයේ උදේ ගම්මන්පිල අවසාන කාටුනේ අයියා මල්ලිලා කපල් දෙකක් ඉන්නවා කවුද ඒ කපල්ස් දෙක කියලා හොඳටම බලන්න මව්බිමේ අංජනි ඉන්ද්‍රජිත්ගේ කාටුනේයි මේ අර බලන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ළඟ ඉන්නවා අනුරු කුමාර දිසානායක සහෝදරයා මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ ඉන්නවා විමල් වීරවංශ සහෝදරයා හිටපු ජනපතිගේ ප්‍රකාශයක් අද ජවිපේ එක්සත් ජාතික පක්ෂයේ මල්ලි කෙනෙක් වෙලා ඒක ඉස්සරහා ඉන්නකොට තමන්ගේ මල්ලි ළඟ තියාගෙන අහනවා නේද මල්ලි කියලා අයියාට මල්ලි ලැබිලා අපි හැමෝම මේක පුදුම ලෝකයක් සමගින්